දවසේ හැම තත්පරයක්ම සුබ වෙන්න ඕන කියන එකයි අපේ ප්‍රාර්ථනාව. මහනුවර උඩුවෙල බස් එකේ වම් පැත්තේ ආසනයක් ඔයා අල්ලගත්තොතින් මේ ලස්සන දර්ශනෙත් එක්ක සඳගිරි සෑයට ඔයාට යන්න පුළුවන්. මේ පෙන්නන්නේ ඒ මාර්ගය. ඔයා බස් රථයක නම් මේ ගමන යන්න සූදානම් වෙන්නේ. ඔයාට ලස්සනම දර්ශනයක් මේ විදිහට බලා ගන්න පුළුවන් මේ මාර්ගේ අපිට මතක හැටියට කිලෝමීටර් 2.5ක් 3ක් වගේ යනකොට ඔයාට මේ දර්ශනය බොහොම ලස්සන දර්ශනයක් බලාගෙන ඔයාට සඳගිරි සෑය වඳින්න යන්න පුළුවන්. එහෙමනම් තුනුරුවන්ගේ පිහිටයි කියලා ආරම්භය අරගෙන මේ නගින්නේ පියගැටපෙළ සඳගිරි සෑය වන්දනා කරගන්න. ඔයාට මේ පියගැටපෙළ නගින්නම සිද්ධ වෙනවා. බුදු පුදට කැපවෙච්ච භූමියක් හිතට ඔයාගේ කොහොමටත් සහනය අරගෙන එනවා. ඒ වගේම ඔයා විශ්වාස කරන එකක් නැති වෙයි මේ පරිසරය මේ කාලගුණය ඔයාගේ ගතටත් පුදුමාකාර සහනයක් අරගෙන එන්නේ. සැනසීම වචනයෙන් විස්තර කරනවට වඩා මං කැමති ඔයත් එක්ක මේ වටපිටාවේ තියෙන සැනසීම බෙදා ගන්න. මේ වීඩියෝ දර්ශනත් එක්ක ඔයත් එක්ක මම බෙදාගන්නේ ඇත්තටම මට වචනයෙන් විස්තර කරන්න බැරිව තියෙන ඒ මට දැනෙන සැනසීම. මේ දකින්න ඔයාටත් ඒ විදිහට මේක දැනෙනවා කියලා මං විශ්වාස කරනවා. පරිසරයත් එක්ක ගත කරපු කාලේ සම්පූර්ණයෙන්ම ඔබට මේ වීඩියෝ පටයෙන් අරගෙන එන්න පුළුවන් නම් ඇත්තටම මොන තරම් දෙයක්ද කියලා හිතලා හෙමින් සීරුවේ අපි පල්ලෙහාට එන්න ලෑස්ති වෙනකොට දැකපු දර්ශනය ඔබ මීට කලින් දැක්කා. බලාපොරොත්තු නොවන පුදුමාකාර සැනසිලිදායක සහනදායී තැනක් ඔබට දකින්න ලැබෙනවා. ඊටත් වඩා පුදුමේ කියන්නේ උන්වහන්සේ කරන මේ සමාජ සත්කාරය. ව්‍යවසායකයන් පුහුණු කිරීමේ 19 වෙනි වැඩමුළුව උන්වහන්සේ අද දවසේ ආරම්භ කරලා තිබුණා. අපි මේ ස්ථානයට නරඹන්න යන වෙලාව වෙනකොට. ව්‍යවසායකයන් දහස් ගණනකට සමාජ මාධ්‍ය අවබෝධය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන උන්වහන්සේ අද දිනේ මේ සංවිධානය කරලා තියෙන්නේ 19 වෙනි වැඩමුළුව. අපිට පුළුවන් විදියට උන්වහන්සේට පොන්චි උදව්වකුත් උන්වහන්සේ මේ කරන කාර්යයට පොන්චි උදව්වකුත් කරලා අපි මේ සූදානම් වෙන්නේ හැමෝගෙම සමගෙන පිටත් වෙලා සඳගිරි සෑයෙන් එන්න.